නිවරදි ධර්මයේ කල්යාණ මිත්‍රයින්ගෙන් ඇහුනොත් ඇහෙන්නේ නිවරදි ධර්මය නම් එක ගාථාවත් ඇති ධර්මාවබෝධය ලබන්න. එහෙමනම් ඔබට තේරෙනවා සද්ධර්මයේ වටිනාකම කොච්චරද කියලා. අන්නේ නිසයි අධර්මය ඔබ කෙනෙකුට හිතෙන ආයතනත් ඉතින් ඔය පොඩ්ඩක් එහෙම වුණාට ඉතින් ඔය ධර්ම කරුණුම තමයි කියන්නේ. ඒවත් ඉතින් හොඳ දේවල් තමයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි නිවරදි බුද්ධ දේශනාවේ තියෙන බලය වටිනාකම දැන් බලන්න කෝලිතට බණ කිව්වේ හාමුදුරුවෝ කෙනෙකුත් නෙමෙයි. උපතිස්ස අර අස්සජී මහරහතන් වහන්සේගෙන් අහපු ගාථාව ගිහින් කිව්වේ යහළුව මෙන්න මට ධර්මය හම්බුණා අහගන්න කියලා. පිරිසිදු ධර්මය ඇහෙන්නේ කාගෙන්ද? ඒ ධර්මය වෙනස් කරන්න නැතුව, විකෘති කරන්න නැතුව, තමන්ගේ වචන ඇතුල් කරන්න නැතුව නිවරදි බුද්ධ වචනයේ ශාස්ත්‍රූ ගෞරවයෙන් නම් අපි කියන්නේ ඒ ධර්මයට තියෙනවා කෙනෙක්ව ධර්මාවබෝධය ලබලා දෙන දක්ෂතාවය. පිංගතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මින් බ්‍රහ්මචරියස්මින් සහස්සම් මච්චු බායින. මේ එක බණපදයක බුදු කෙනෙක්කුගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගනම් බිහි කරන ශක්තිය තියෙනවා කියලා. එක බණපදය අහලා දහස් ගණන් රහත් වෙච්ච තැන් තියෙන. එක බුද්ධ දේශනාව අහලා ඉවර වෙනකොට දහස් ගනම් පිරිස උතුම් ධර්මාවබෝධය ලැබුවා. ඒ නිසා මේ ධර්මය කියන්නේ මහා පුදුම සන්දිට්ඨික මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලිකයි ඕනම කාලයකට පොදු ධර්මයක්. අයි බුදුහාමුදුරන්ගේ කාලේ විතරයි අදට මේක අදාළ නෑ. අද අපි ඉන්නේ මේ 21 වෙනි සියවල් එහෙම එකක් නෑ. ඒ නිසා එදත් එකයි අදත් එකයි අකාලිකයි. අනාගතයේ යමෙක් මේ ධර්මය අවබෝධ කරනවා නම් ඒත් මේ උතුම් ධර්මය අහලා යෝනිසෝ මනසිකාරයේ දීලා ආර්ය ශ්‍රාණික මාර්ගයේ වැඩීමෙන්මයි. ඕපනයික ඕනම කෙනෙකුට තමා තුළට පමනවාගෙන බලන්න තියෙන්නේ. ඕපනයිකෝ තමා තුළින් දකින්න තියෙන්නේ. ඒහි පස්සේ ඇවිල්ල බලන්න. ඕනම කෙනෙකුට ධර්මයට පැමිණිලා තමන්ගේ ජීවිතය තුළින් මේ ධර්මය විමසලා බලන්න පුළුවන්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්ත කෙනා තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. නුවණ වැඩි කෙනා මේ ජීවිතේ එක ගාථාව අහලා රහත් වෙනවා. ඊට ටිකක් අඩු කෙනා අනාගාමී වෙනවා. ඊටත් ටිකක් අඩු කෙනා නුවණ ප්‍රඥාව සකදාගාමී වෙනවා. ඊටත් අඩු කෙනා සෝවාන් වෙනවා. තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරගන්න. ඒ නිසා පිංගතුනි මේ ධර්මය කියන්නේ මහා පුදුම බුදු කෙනෙකුගේ බුද්ධ ශක්තිය මේ ධර්මයේ තුල ගැබ්වෙලා තියෙනවා. උතුම් ශ්‍රී සද්ධර්මය. ඒ නිසායි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරන්ට දේශනා කරන ආනන්දය ඔබට හිතෙන්න පුළුවන් අනේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ අද පිරිනිවන් පානවා. අපි අසරණ වෙනවා, අපි තනි වෙනවා. අපිට දැන් ඉතිරි වෙන්නේ අතීතයට ගිය ශාස්ත්‍රූවරයෙකුගේ ධර්මයක් විතරයි නේද කියලා හිතෙන්න පුළුවන්. ආනන්ද එහෙම හිතන්න එපා. අද රාත්‍රී බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව නුබලාට ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඉන්නවා. ඒ ශාස්ත්‍රූවරයා තමයි මේ ධර්මයයි විනයයි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් යම් ධර්මස්කන්ධයක් දේශනා කරාද, යම් විනයක් පැනෙව්වද, ඒ ධර්ම විනය ශාස්ත්‍රූ තනතුරට පත් කරලා බුදුරජාණන් වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑව. එනිසා පිංගතුනි අපිට ශාස්ත්‍රූන් වහන්සේ නමක් ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම විනය. ඒ ධර්ම විනය ගෞරවයෙන් ශාස්ත්‍රූත්වයේ තියාගෙන අපි කටයුතු කරොත් අපිට මේ ධර්ම මාර්ගය තුළ වරදින්නේ නැහැ.